පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන විමර්ශන වලට අදාළව නැත්නම් ඒ නීතිමය ක්‍රියාදාමයට අදාළව අද දිනේදී වාර්තා වෙන අලුත්ම බෝත තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරුදහනම් නියෝගයන් නිකුත් කරන්න කියලා පෙත්සමක් ඉදිරිපත් කරලා තිබීම. ඉතින් මේක තමයි මේ අලුත්ම තොරතුරු මේ විමර්ශන වලට සහ මේ නීතිමය ක්‍රියාදාමයට අදාළව. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් තමයි අද අභියාචනාධිකරණයට මේ පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට මතක ඇති 2024 ඔක්තෝබර් මාසයේ 11 වෙනි දින මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහන් සිල්ලා පියතුමා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වුණු ඩොකියුමන්ටරියකට අදාළව අසත් මෞලානා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශය නැතයි ඩොකියුමන්ටරිය කියවෙනවා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනවා. ඒ අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව නවතම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් මේ විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ අනුව තමයි පසුගිය කාලය පුරා අපිට වාර්තා වුණා 2026 කියන්නේ මේ වර්ෂයේ පෙබරවාරි මාසේ 26 වෙනිදා මේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදිහට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව අත්අඩංගුවට ගන්නවා. ඊට පෙර හිටපු දේශපාලනඥයෙක් වන සිවනේ සුතුරේ චන්ද්‍රකාන්ත නෙවත් පිල්ලයන්ව අත්අඩංගුවට ගන්නවා. පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ රැඳවීම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රශ්න කරමින් පවතිනවා. ඊට පස්සේ තමයි මේ විදිහට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව අත්අඩංගුවට ගත්තේ. ඔහුවත් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. ඒ අනුව තමයි පසුගිය දිනවල වාර්තා වුණා සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියේදී වද හිංසාවට ලක් වුණා කියලා ඒ පිළිබඳව ඔහු උපවාසයක් ආරම්භ කළා. ඒ පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ සත්‍යග්‍රහයක් සිදු කරා. ඒ වගේම කොටෝ මහේස්ත්‍රාත්වරයා මේ වද හිංසාවලට ලක්වීම පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා 5 දිනකකින් යුත් වෛද්‍ය කණ්ඩායමක් නැත්නම් විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් පත් කරා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. කොහොම හරි මම මුලින් කිව්වා වගේ බ්‍රිතාන්‍යයේ channel 4 නාලිකාවට 2023 සැප්තැම්බර් මාසයේදී තිබිච්ච මානව හිමිකම් කවුන්සිලයේ පැවති කාලයට ආසන්න කාලයේදී අසත් මෞලානා විසින් අසත් මෞලානා කියන්නේ ඔබ දන්නවා සිවනසිතුරේ චන්ද්‍රකාන්ත නෙවත් පිල්ලයන්ගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙක්. ඔහු මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ තොරතුරු කිහිපයක් දන්නවා. ඒ අනුව ඔහුගේ ජීවිත ආරක්ෂාවට තමයි ඔහු රටින් පලා ගිහිල්ලා තිබුණේ. කොහොමුණත් ඔහු channel 4 නාලිකාවට ඉදිරිපත් කළ මේ කරුණු සම්බන්ධයෙන් ආందోලනාත්මක ප්‍රකාශයත් එක්ක තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ විදිහට පැමිණිල්ලක් කළා මේ විදිහට පුළුල් විමර්ශනයක් ආරම්භ වෙන්නේ. ඒ අනුව තමයි සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රශ්න කරමින් පවතින අතරතුර පසුගිය 3 වෙනිදා ඒ කියන්නේ මේ මාසයේ 3 වෙනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ප්‍රේමානන්ද උදලාගම ඒ වගේම රිසාන් ටිරෝෂාන් අන්සාර් කියන හමුදා නිලධාරීන් හිටපු හමුදා නිලධාරීන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් නිකුත් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අපරාධ නෝන්දුවිධාන සංග්‍රහයේ 124 වගන්තිය සහ ආගමික විගාමික පනතේ ප්‍රකාරව මේ විදිහට විදේශ ගමන් තහනමක් පනවන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලන්නේ. ඔවුන් කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මම මුලින් කිව්ව ප්‍රේමානන්ද උදලාගම සහ රිසාන් ටිරෝෂාන් කියන නිලධාරීන්ගේ වක්‍රාකාර හෝ දැනුවත්භාවයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා ඔවුන් මේ විමර්ශන වලට අදාළව සහාය නොදී රටින් පිටවීමට ඉඩ තියෙන බවත් ඒ හේතුව නිසා මේ විදිහට ඔවුන්ට විදේශ ගමන් තහනමක් පනවන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලුවේ. ඒ අනුව කොටෝ මහේස්ත්‍රාත්වරයා විසින් මේ තිදෙනාට පසුගිය 3 වෙනිදා විදේශ ගමන් තහනමක් නිකුත් කරා. ඒ අතර තමයි අද දිනේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ විදිහට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒ නිසා ඒක වළක්වාලමින් අතුරුදහන් නියෝගයන් නිකුත් කරන්න කියලා අභියාචනාධිකරණයට මේ විදිහට පෙත්සමක් ඉදිරිපත් කරන්නේ.
ඒ අනුව අපිට පෙනෙන කාරණය තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමේ සූදානමක පෙර නිමිති අපිට මේ ආකාරයෙන් දකින්න පුළුවන් වෙනවා කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලේ අධිකරණයට කරුණු වාර්තා කරේ මේ පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිදුවීම් ඉතා සූක්ෂමව සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් දරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පාස්කු ප්‍රහාරය ජීවිත 200 ගණනක් නැති කරමින් ඒ වගේම තවත් 500 ගණනක් පූර්ණ ආබාධයට ලක් කරමින් සිද්ධ වුණේ කියලා අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා පූබාලපිල්ලේ ප්‍රශාන්තන් කුමාරස්වාමී, පුෂ්ප කුමාර්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහ, අසාද් මෞලානා වගේ මේ අයගේ ප්‍රකාශ වලින් මේ පිළිබඳව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසාම මේක ඉතාමත් සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලා CID එක අධිකරණයට කියනවා. ඒ වගේම තමයි අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවේ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් මේ පාස්කු ප්‍රහාරයේ සැලසුම් කිරීමේදී ප්‍රධාන චරිතයක් වෙලා තියෙනවා. ඒ වගේම මේ පිල්ලයන් හා සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාත් මම මුලින් කිව්ව ප්‍රේමානන්ද උදලාගම සහ රිසාන් ටිරෝෂාන් අන්සාරය යන අයගේ යම් දැනුවත් භාවයක් මේ ප්‍රහාරය සම්බන්ධව තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව සාධාරණ සැකයක් මතුවන තොරතුරු මේ වන විට අනාවරණය වෙලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියනවා. කොමුණත් අද දිනේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සම ඉදිරිපත් කරමින් මේ පෙත්සමේ වග උත්තරකරුවන් විදිහට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සානිය අබේසේකර මහතා, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතා සහ නීතිපතිවරයා නම් කරනවා වග උත්තරකරුවන් විදිහට. ඒ අනුව තමයි මේ පෙත්සම් මගින් කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන වලට අදාළව තමන්ගේ නිදහස අහිමි වීම වළක්වා ළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන විදිහටත් ඒ පිළිබඳව සහනයක් අධිකරණයෙන් ඉල්ලලා තමයි මේ පෙත්සම අධිකරණයේදී අද ගොනු කරලා තියෙන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සම් මගින් තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරනවා. එහිදී ඔහු මූලික වශයෙන් සඳහන් කරන්නේ මේ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 2019 වර්ෂයේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වාර්තාවක් නිකුත් වුණා. ඒ වගේම බුද්ධි සම්බන්ධීකරණ කමිටු වාර්තාවක්, ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වාර්තාවක් සහ චැනල් 4 නාලිකාවේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව කියන මේ ලේඛන සියල්ල අධිකරණයට කැඳවන්න කියලා ඔහු ඒ පෙත්සම් මගින් ඉල්ලලා තියෙනවා. ඒ වගේම පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Tamanගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ චෝදනා සම්බන්ධයෙන් මේ වනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවත් Tamanගේ ප්‍රශ්න කරලා නැහැ මේ වනතෙක්. ඒ වගේම ඕනෑම අවස්ථාවක අදාළ බලධාරීන් හමුවේ Taman ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටීමට සූදානම් කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම විදේශ ගමන් තහනම Tamanට මේ වන විට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කළත් අධිකරණයට දැන්වීමකින් තොරව Taman කිසිම අවස්ථාවක රටින් පිට වෙලා යන්නේ නැහැ කියලා ඔහු ඒ පෙත්සම් මගින් අධිකරණයට ප්‍රතිඥාවකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා මේ විදේශගතව සිටින අසාත් මෞලානා හැර මේ කිසිදු සාක්ෂිකරුවෙක් තමන් පෞද්ගලික නොදන්නා අසත් මෞලානා තමන් කිසිම දවසක හම්බ වෙලා නැහැ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි ලබා දෙන කිසිම සාක්ෂිකරුවෙකුට තමන් බලපෑම් කරන්නේ නැහැ කියලා මේ පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙනවා. ඒ වගේම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කිසිම සද්භාවකින් විමර්ශනය සිදු කරන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම ශානි අබේසේකර මහතාටත් ඔහු මෙහිදී චෝදනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ශානි අබේසේකර තමන් සමග පෞද්ගලික වෛරයකින් සහ දේශයකින් කටයුතු කරන්නේ. ඒ කටයුතු කිරීම නිසා තමයි තමන්ම මේ විදිහට අත්අඩංගුවට ගන්න සූදානම් වෙන්නේ කියලාත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා තමන් ජනාධිපති වුණු වහාම ඒ කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙලා හිටපු ශානි අබේසේකර මහතා වහම ඉවත් කරලා තියෙනවා. ඒ ඉවත් කිරීම තමන් විසින් සිද්ධ කරා කියලා ශානි අබේසේකර මහතා තමන් සමග පෞද්ගලික වෛරයකින් ඉන්නවා කියලා මේ පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ 2020 ජූලි 21 වන දින බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තා කියලත්
දේශපාලන පලිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසම මගින් ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ ලබා දීලා තිබුණා කියලත් රාජපක්ෂ මහතා මේ පෙත්සම් මගින් පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි ශානි අබේසේකර මහතා විශ්‍රාම ගියාට පස්සේ වත්මන් රජය එම තනතුරටම ශානි අබේසේකර මහතා නැවත පත් කිරීම ඔහුගේ මෙහෙවීම යටතේ මේ අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් සිද්ධ වෙන්න බෑ කියන කාරණාව මේ පෙත්සම් මගින් අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසාද් මවුලානා මේ ප්‍රංශයේදී හම්බෙලා තියෙනවා ඔහුගෙන් කටඋත්තර ලබාගෙන තියෙනවා කියලා Tamanට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. කොහොමුණත් මේ අසාද් මවුලානා කියන පුද්ගලයා ජීවිතයට තර්ජනයක් වෙලා තියෙනවා කියලා ශ්‍රීස්ටර්ලන්තයේ රැකවරණය පතන කෙනෙක් රටින් පලා ගිය කෙනෙක් කියලා මේ පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කරනවා. ඒ වගේම තමයි විශේෂම කාරණාව මේ පෙත්සම් මගින් සඳහන් කරන්නේ 2023 සැප්තැම්බර් මාසයට ආසන්න කාලයේදී අසාද් මවුලානා මේ channel 4 නාලිකාවට ලබා දුන්න ප්‍රකාශයේදී Tamanගේ නම කියවුණා හැර මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරන විමර්ශනවලදී කිසිදු Tamanට විරුද්ධව කිසිදු සාක්ෂියක් මේ වනතෙක් හම්බෙලා නැහැ කියන කාරණාව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සම් මගින් අවධාරණය කරනවා. ඒ වගේම තමයි අර පෙත්සමේ මුලින් සඳහන් කළ වාර්තා, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තු තීරීම්කාරක සභාව වාර්තාව, ඒ වගේම අනිකුත් ජනාධිපති කමිෂන් සභාව වාර්තා මගින් හිටපු බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී පැහැර හැරීම සහ නොසැලකිලිමත් භාවය පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සමෙන් අවධාරණය කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා Tamanගේ පාලන කාලයේදී, ඒ කියන්නේ Taman ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලයේදී මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආපහු විමර්ශනයක් කරන්න පුළුවන්ද කියලා, ඒ පිළිබඳව හැකියාවක් තියෙනවද කියන කාරණාව ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය නැත්නම් FBI එකෙන් කරපු විමසීමකදී එහි නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ලෑන්ඩ්බර්ග් විසින් ඒ වන විටත් සම්පූර්ණයෙන් පූර්ණ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඒක හින්දා නැවතත් මේ පිළිබඳව විමර්ශනය කිරීම තේරුමක් නැහැ කියන කාරණාව එහිදී FBI එක Tamanට සඳහන් කරා කියලා මේ පෙත්සමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කරනවා. ඒ අනුව Tamanව මේ විදිහට අත්අඩංගුවට ගැනීමට ගන්න උත්සාහය නීති විරෝධී, ඒ වගේම කිසිම තර්කයක් නැති අතාර්ථික, අත්නෝමතික සහ Tamanගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සමෙන් දීර්ඝව කරුණු දක්වමින් සඳහන් කරනවා. කොහොමුණත් මම මුලින් සඳහන් කරා වගේ මේ පෙත්සමේ වග උත්තරකාරයන් විදිහට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කරලා තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සමෙන් කියලා තියෙන්නේ මේ පෙත්සම විභාගයට ගන්නා තෙක් Taman මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නවා නම් ඒ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරුතහනන් නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මේ පෙත්සමෙන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පෙත්සම පිළිබඳව අභ්‍යාචනාධිකරණය මේ පෙත්සම විභාගය මොන ආකාරයෙන්ද සිද්ධ කරන්න කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන වලට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන්නේ මොන වගේද කියන කාරණා පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. ඒ පිළිබඳව තොරතුරු අපි ඔබට නිරන්තරයෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.